ආයි ගයිස් ඉතින් මේ කොට ආවා. කොට එනකල් හිටියේ ඕම් අප් ගන්න මේ අද කීන දවස් 48 දැන් කොන්දේ අමාරු පොඩ්ඩක් හොඳයි. දැන් මේ උදේ සෙෂන් යන්නේ මේ හවුස් සෙෂන් එකක්. ඉතින් මේ දැන් ට්‍රේනින් ගන්න යන්න. ඉතින් කොහොමද ඉදි ගියේ මම පැහැදිලි කරා ෂෝන් 1 ෂෝන් 2 ෂෝන් 3 ෂෝන් 5 කියන්නේ මොකක්ද කියලා. ඉතින් කොටාගේ TikTok මේකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ෆලෝ කරගන්න. මොකද්ද නම බා? පොඩි කියලා පොඩි කියලා ඉතින් ෆලෝ කරන්න. දැන් මේ හවස ට්‍රේනින් ගන්න යන්නේ. ඉතින් මම අද හර්ඩල් ඩ්‍රිල් ස්ටාර්ට් කරගන්නේ මොබිලිටි එකට. ඒ වගේම කෝ එකට පොඩ්ඩක් කරනවා කෝ එකට. ඒවා තමයි ඉතින් අද හවස සෙෂන් එක එහෙම තමයි ගෙවෙන්න යන්නේ. ඉතින් පේනවනේ පිටිපස්සේ පොඩ්ඩක් වයිපුද තියෙනවා. let's do this now. ඉතින් හැමදාම එකම වීඩියෝ දවස් 10ක් වීඩියෝ දැම්මෙන්නේ. ඉතින් ඊයේ ජොගින් පාරක් තිබ්බේ. දැන් නම් ට්‍රේනින් කරමු. doing warm ups. ගයිස් ඉතින් ඕම් අප් එක වෙලා ඉතින් මම වර්කවුට් එක පටන් ගත්තා. ඉතින් මම කලින්ම කිව්වා හර්ඩල් රේස් වගේ තියෙන කියලා. හර්ඩල් රේස් ටික කරලා ඉවරලා මම කෝ එකටත් පොඩ්ඩක් කරා. ඉතින් සම්පූර්ණ වර්කවුට් එකේ වීඩියෝ එකක් කරේ නෑ ගයිස්. ගයිස් ඉතින් අද ඉවිනිං වර්කවුට් එක ඉවරයි. කොටන් දැන් යනවා ගෙදර. ඉතින් හෙට හම්බෙමු. හෙට ඉඳන් කොහොමද කන්සිස්ටන්ට්ලි ට්‍රේනින් කරලා එච්චරයි.